ජේසු පීතයි සියලුම දෙවියන් වහන්සේගේ දරුවනේ ඔබව ශක්තිමත් කරන්න මේ උදෑසන දෙවියන් වහන්සේගේ වචනේ එක කොටසක් ඔබත් එක්ක කතා කරොත් හොඳයි කියලා මට හදවතට දැනුන නිසා මම මේ පණිවිඩය ඔබට බෙදා ගන්නවා. මේක ශුද්ධාත්මයන් වහන්සේ විසින් කාලීනව කතා කරන ලද පණිවිඩයක්. මම විශ්වාස කරනවා මේ වචනෙන් ඔබේ ජීවිතේ ශක්තිමත් වෙයි කියලා. සුද්ධ යෝහාන් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වචනේ මෙන්න මේ විදිහට කියනවා. සැබෑවක් නුඹලාට කියමි, මා කෙරෙහි අදහන්න මා කරන කියා කරන්නේය. මා පියාණන් වහන්සේ ළඟට යන නිසා මට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය කියලා දෙවියන් වහන්සේගේ වචනේ යේසුස් වහන්සේ සඳහන් කළා ගෝලයන්ට උගන්වන වෙලාවේදී කතා කරනවා. ඉතින් මෙතන සඳහන් වෙනවා මා කෙරෙහි අදහන කෙනා, මාව විශ්වාස කරන කෙනා, මම පියාණන් වහන්සේ ළඟට යන නිසා ඔහු මා කරන ක්‍රියාවක් කරනවා, ඒ වගේම මට වඩා මහත් ක්‍රියාවක් ඔහු කරන්න යනවා කියලා. ඉතින් මොකද්ද මෙතන උන්වහන්සේ කතා කරන මහත් ක්‍රියාව? මෙතන මා කෙරෙහි අදහන්න, විශ්වාස කරන්න කියන වචනෙට ග්‍රීක භාෂාවෙන් කතා කරලා තියෙන්නේ පිස්ටුෝ කියන වචනේ. පිස්ටුෝ කියන වචනේ තේරුම තමයි සත්‍යයයි සිතීම, ඒත්තු ගැන්වීම, තද විශ්වාසයක් තැබීම කියන අර්ථය. ඉතින් මෙතන යේසුස් වහන්සේ සඳහන් කරනවා මා කෙරෙහි තද විශ්වාසයක් තබන. එහෙම නැත්නම් මා කෙරෙහි මාව සත්‍යයයි විශ්වාස කරන, මාව සත්‍යයයි ඒත්තු ගන්නන ලැබූ පුද්ගලයා මලවන්ත දේ කරන්න යනවා කියලා වචනේ සඳහන් වෙනවා. ඒ නිසා මේ උදෑසන මට ඔබට ආයෝජනය කරන්න අවශ්‍ය වචනේ තමයි යේසුස් වහන්සේ ගැන විශ්වාස කරන්න, ඔබට ඒත්තු ගන්නන්න. යේසුස් වහන්සේ කියන්නේ සත්‍යයක්, ඒක තමයි මාර්ගය, ඒක තමයි ජීවනය. පියාණන් වහන්සේ වෙතට සම්බන්ධ වෙනු ලැබූ එකම මාර්ගය උන්වහන්සේ කියලා ඔබ ඔබේ හෘද සාක්ෂියට, මනසට, ඔබේ ආත්මයට ඒත්තු ගන්නන්න ඕනේ මේ උදෑසන. සමහරවිට ඔබ යන ආර්ථික ප්‍රශ්න හෝ වේවා, ඔබ ගනුදෙනු කරන මානසික ප්‍රශ්න හෝ වේවා, ගැටලුව හෝ වේවා, ඔබට ඒක විශාලයට පේන්න පුළුවන්, ලොකුවට පේන්න පුළුවන්. නමුත් මම ඔබට මේ උදෑසන කියනවා ඔබ දෙව අභිමුඛත්වයේ වාඩි වෙලා දෙවියන් වහන්සේත් එක්ක කාලය ගත කරන වෙලාවේදී ඔබ ඔබේ හදවතට ඒත්තු ගන්නන්න. යේසුස් වහන්සේ තමයි විසඳුම. යේසුස් වහන්සේ තමයි පිළිතුර. ඔබේ ආර්ථික ප්‍රශ්නෙන් එළියට එන්න තියෙන දොර යේසුස් වහන්සේ. ඔබේ මානසික වද දෙන ප්‍රශ්නෙන්, ගැටලුවෙන් එළියට එන්න පුළුවන්. ඔබට ඔය වද දෙන රෝගින් එළියට එන්න පුළුවන් දොර, පිළිතුර, විසඳුම තමයි යේසුස් වහන්සේ. මේක තමයි සත්‍ය. මේක ඔබට ඒත්තු ගන්නන්න. සත්‍යයයි ඔබට ඒත්තු ගන්නන්න. ඔබට උගන්වන්න. ඔබේ මනස, ඔබේ මනසේ ආකල්ප, මනසේ එන සිතුවිලි, ඔබ ක්‍රිස්තුස් වහන්සේ සත්‍යයක්. ක්‍රිස්තුස් වහන්සේට මට පිළිතුරු දෙන්න පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේට මාව ආශිර්වාද කරන්න පුළුවන්. මේ උදෑසන උන්වහන්සේ මාව ආශිර්වාද කරනවා. මගේ රෝගෙන් මාව එළියට ගේනවා. මගේ කරදරෙන් මාව එළියට ගේනවා. මගේ ආර්ථික ප්‍රශ්නෙන් මාව එළියට ගේනවා කියලා. ඔබ ඔබේ මනසට, ඔබ ඔබේ ආත්මයට, ඔබ ඔබේ සිතට තද විශ්වාසයක් ඇති වෙන පරිදි ඒත්තු ගන්නන්න. දේව වචනේ සඳහන් වන විදිහට උන්වහන්සේ කියනවා මා කෙරෙහි අදහන්න. පිස්ටුෝ, ඒ වචනේ තේරුම සත්‍යයි සිතීම, ඒත්තු ගැන්වීම, තද විශ්වාසයක් තිබීම. මා කෙරෙහි සත්‍යයි සිත, මා කෙරෙහි තද විශ්වාසයක් තබන පුද්ගලයා ඔහු හෙළවෙන්න යන්නේ නැහැ. ඔහුගේ ව්‍යාපාර, ඔහුගේ රැකියාව, ඔහුගේ ආර්ථිකය, ඔහුගේ අධ්‍යාපනය, ඔහුගේ ප්‍රඥාව, ඔහුගේ පවුල, ඔහුගේ නිවස, ඔහුගේ වාහන, කිසි දෙයක් හෙළවෙන්න යන්නේ නැහැ. ඒ නිසා ඔබට මම මේ උදෑසන ආයෝජනය කරන්න කැමතියි. ඔබ ක්‍රිස්තුස් වහන්සේව ඔබට ඒත්තු ගන්නනකොට තද විශ්වාසයක් ඔබ ගොඩ කරගා ගන්නා මොහොතේදී බයිබලයේ කියනවා මා කරන ක්‍රියාවක් කරන්නේය, මා පියාණන් වහන්සේට ළඟට යන නිසා මීට වඩා මහත් ක්‍රියාවක් ඔහු කරන්නේ. ඒක නිසා මහිමාන්විත බලවන්ත හාස්කම ඔබේ ජීවිතේ වෙන යතුරු තමයි ක්‍රිස්තුස් වහන්සේ ගැන තදින් විශ්වාස කරන්න. තදින් ඒත්තු ගන්නන්න ඔබට. මේක තමයි විසඳුම, මේක තමයි මාර්ගය, මේක තමයි පිළිතුර. වෙන මාර්ගයක් නැහැ, වෙන පිළිතුරක් නැහැ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ තමයි මගේ ගැලවුම්කාරයා, මගේ ආරක්ෂාව, මගේ රක්ෂස්ථානය, මගේ ප්‍රශ්නට පිළිතුර. මේ උදෑසනම ඔබට මේක ආයෝජනය කරන්න කැමතියි. ඔබට ඒත්තු ගන්නන්න. එතකොට ඔබ මනසේ පීඩා ඇති වෙලා තියෙන ප්‍රශ්නය දුවන්න යනවා.
ඔබට ඒත්තු ගන්නන මොහොතේ ඔබේ ඔළුවේට වද දෙන මේ ප්‍රශ්නේ දුවන්න යනවා. ඒක නිසා මම මේ උදෑසන ඔබට ආයෝජනය කරන්න කැමතියි, ප්‍රකාශ කරන්න කැමතියි. ඔබට තද්ද විශ්වාසයක් ඇති වෙනතුරු ඒත්තු ගන්නන්න. ඔබේ ප්‍රශ්නේ කොතරම් ලොකු වුණත් ඊට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය විශාලයි. ඔබේ රෝගය, ඔබගේ පීඩාව කොතරම් විශාල වුණත් ඊට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ මහිමය විශාලයි. ඒ නිසා ඔබට මේ උදෑසන ඒත්තු ගන්නන්න. තද විශ්වාසයක් ඇති කරගන්න. ඔබේ ප්‍රශ්නේ දුවන්න යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. හැම දිනාටම යේසු පීඩයි.